දැන් මේ ඔබ මේ බණ ටික අහගෙන ඉන්නව නේද? ඒ වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩනවා. ඒකයි මේ බණ අහන එකත් වටින්නේ. බලන්න ඔබ මේ ඔක්කොම කරන්නේ මොකටද? ඔබගේ සුඛාස්වාදය තියාගන්නනේ. මිනිස්සු එළියේ බලන්න පින්වත්නි පාරට බැහැලා මිනිස්සු මේ ඔක්කොම කරන්නේ සැප වේදනාව තියාගන්න. වෙන මොකටවත් නෙමෙයි. නමුත් සැප වේදනා තියාගන්න කියලා හිතාගෙන මිනිස්සු එහෙම කළාට ඒගොල්ලන්ට සැප වේදනා ලැබිලා තියෙනවද? ජීවිතේ වැඩි කාලයක් සැපයේද තිබ්බේ දුකද? දුක. එහෙනම් මතක තියාගන්න මේ වැඩේ බොහොම අසාර්ථක වැඩක් අපි මේ කර යන්නේ. පරිස්සමෙන් බැලුවම තේරෙනවා. එතනදී තමයි ජීවිතේ ඔක්කොම අත්හැරලා දැමෙන්නේ. ඉතින් මෙච්චර හැප්පිලත් මෙච්චර මහන්සි වෙලත් මෙච්චර විඳවා ගිහිනුත් මම් බලාපොරොත්තු වෙච්ච සැප වේදනාව ලැබෙන්නේ නැත්නම් ඉතින් ලැබෙන්නේ නැති එකක් එක්ක මහන්සි වෙනවට වඩා ඔක්කොම අතහැරලා දාලා මේ වෙලාව තුල මේ સંદર્ભය දැන් වර්තමානයේ තුල ඉන්න එක නෙමෙයිද හොඳම දේ. ඒක තමයි හොඳම දේ. මොකද මේ අපිට නෑ ඒක නෙමෙයි හොඳම දේ. හොඳම දේ තමයි වැඩ කරලා මහන්සි වෙලා සල්ලි හම්බ කරන එක එහෙම කියලා කිව්වට කොයි හොඳම දේ? කවුද හොඳම දේ ලබාගෙන ඉන්නේ? ඒ හොඳම දේ ලැබේවි කියලා මහන්සි වෙන මිනිස්සයාටත් ඒ ඔක්කොම දාලා S2 පියාගන්න වෙන විදිහේ ජීවිතයක් නම් ඔබටයි මටයි අපි දෙන්නටම හම්බෙලා තියෙන්නේ. හොඳම දෙයක් වෙනුවෙන් හැප්පිලා ඒ හොඳම දේ ලැබේවිද කියන එක තනිකර බොරුවක් නම් ඒක ලැබෙයිම කියලා කාටද කියන්න පුළුවන්? ඒක ලැබෙයිම කියලා කියන්නත් බෑ. ලැබිය හැක නොලැබියත් හැක. ලැබුණත් ඒ ලැබෙනකොට මම ඉඳීද කවුද දන්නේ? මගේ පැවැත්ම පිළිබඳවත් මට ස්ථාවරත්වයක් තියෙනවද? හරි ඔක්කොම ලැබෙන්න මිනිස්සු ආර්ථික සැලසුම් ගහගෙන ඔක්කොම කරගෙන මහන්සි වුණාට ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබෙනකොට මගේ ජීවිතේන්ද්‍රිය රූපේ බිඳ වැටිලා නම් මෙහි අය කියයි බලන්න යුතුයකම් ටික ඔක්කොම කරලා තමයි මලේ කියලා. ඉතින් යුතුයකම් ටික ඔක්කොම කරලා මැරිලා ඔබ ගිහින් වැටිලා තියෙන්නේ කැරකිලා හතර අපායට නම් ඔබ කොයිතරම් අනාථයිද? ඔබ ඔබේ කතාව කියවගෙන නැහැ නේ පින්වත්නි. හැබැයි මේ මම කියන විදියට මේ කතාව යම් ශ්‍රාවකයෙක් කියවගත්තොත් එයා මෙහි Tamanගේ බලාපොරොත්තු සඵල වුණත් එකයි නිෂ්ඵල වුණත් එකයි. ඒවා සඵල වෙන්නේ නැහැ. වෙන්නේ නැති වෙන්න තියෙන ඉඩ කඩ හරීම වැඩි. මිනිසුන්ගේ ජීවිත මන්දගාමී කරනව නෙමෙයි මේ ඇත්ත කියන්නේ. ජීවිතේ මිනිසුන්ගේ අඩියක් පස්සට ගන්න එහෙම නෙමෙයි මේ කියන්නේ. මේක තමයි ලෝකයේ ඇත්ත. මිනිස්සු ලෝකේ මායාවක් පස්සේ ලුහු බැඳගෙන දුවගෙන යනවා.